අත ගාද කපන්නේ. අත ගාලා කියන්නේ මේව කියලා ඒවා යතරයි කියන්නේ. එතකොට අතට දිග තේරෙනවා. ඔව්. කොහමද? ඈ? කොහෙද හිටියේ? මම කඩේ ගියා පැලක්කට සනීප නැහැ. එහෙමද? ගොඩක් කාලේ. ඒකනේ දැන් අලුත් ගයක් හම්බ වෙලා ඈ අපි ආවේ නැතුණාට පාඩු වෙලා නැහැනේ. කවදාද පදිංචියට ආවේ? අපේ ඉන්න එක්කෙනෙක් මෙහා ගලලා දෙන්න. ඔව් අර හාමුදුරුවෝ අපිට කිව්වා. හොඳයි ඈ. පිළිවෙලට තියෙනවා. කුස්සියක් තියෙනවා. දැන් ඔක්කොම ටැප් එහෙම ඔක්කොම තියෙනවනේ නේ. කොහොමද මේ බඩුවේ හරි හිගයි. හිඟයි. අපි බඩු ටිකක් ගෙනාවා. මොනවාද නැත්තේ? දුනුවේ ඔය කොහාඩු පාඩු යලා. නෑ ඒක ගියාගෙන පස්සේ යාන ඔක්කොම කරලා ගියා. ඊට පස්සේ කවුරුත් ආවේ නැද්ද බලන්න මාමා? නෑ. දොර ටිකක් හිරයිද? උස්සලා අරින්න ඕනේ. මේ දොර වලට අල්ලා ජනේල දාන්න. ඔය ඔක්කොම හදලා දුන්නා. දුන්නානේ. අපිට යාලා කිව්වා එන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. ඉතින් බලන්න. වැඩනේ ගොඩක්. මොනවාද අඩුපාඩු තියෙන්නේ? අල ලෝණු මොකුත් නැද්ද? අල ලෝණු මොකුත්ම නැද්ද? නෑ. මේවට මේ ජනේල කොකු අරේ මේ දාන්න සෑයෙන්ද. ජනේල වල කොකු දාලා නැද්ද? නිකන් ඇරිලා තියෙන්නේ නේ. මේ පැත්තට ආවේ අපි ඇවිල්ලා කියලා දැනගෙන නෙමෙයි. නෑ මම ආවේ දාලා ටිකක් කොටා ගන්න කියලා ආවේ. බඩු ටිකක් තියෙනවා. කොහෙන්ද තියන්නේ? නේ තියන්නේ නෑ. දවුඩි. මේකේ තියෙන අමල් පහේ ලුණු. මේක මේ බලන්නකො. මේකේ තියෙනවා කෑම එකක්. හොඳයි. දැන් උදේට කෑවද? නෑ. නෑ? මොනවද කන්න හිතන්නේ? ආප්ප දෙකක් හම්බුණා. ආප්ප දෙකක් හම්බ වුණා. ඒකද මේ අරගෙන ආවේ? ආයෙත් එකද කන්න හදන්නේ එතකොට දැන්? මේ පාර අන්තිමටම ඇවිල්ලා වීඩියෝ කරලාට පස්සේ අපිට කතා කළානේ අර කච්චේරිය මහත්තයෙක්. ඈ අස්සසුම පරත්තු ලේකනේ ඉන්නවා කිව්වනේ. අස්සසුම හම්බ වුණාද? නෑ. ඇවිල්ලා මොකද කිව්වේ? අනේ මම බැංකු ගියා මේ. බැංකුවට ගියාද? ලේකම් කාර්යාලයට ගියා. ගිහිල්ලා මේ පාර සල්ලි වැටෙන්නේ නැල්ලු. ඇයි? දන්නේ නැහැ කියන්නේ. ග්‍රාම සේවක නෝනා ආවේ නැහැ? ගාන්ධික නෝනා ගාවට ගියා. එයා කිව්වා අපිට අත්‍යවශ්‍යමට අපිට කරන්න දෙයක් නැහැ. මට ලේකම් කරන්න ලියුම ආවනේ. ලියුමක් ආවද? ඒ ලියුම ළඟ එතන ගියකොට ගාන්ධික නෝනා කිව්වා අපිට මේක කරන්න දෙයක් නැහැ. මේක අර යන්න මේත් එක්කන් ලේකම් කාර්යාලයට කිව්වා. එතන ගියාට පස්සේ හරි ගත්තලා ඔක්කොම කරලා දුන්නා ෆොටෝ ගහලා. එනාට සල්ලි හම්බුනේ නැහැ කියලා. සල්ලි කොහොමද හම්බ වෙනවා කියලා කිව්වේ? මගෙන් ඒ බැංකු ලේකම් කාර්යාලයට කිව්වට ඔයාට ඔය බැංකු ගානේ ඇවිදින්න බෑ. මේ ආගේ නමට හරි ගස්සන්න කියලා කිව්වා. කාගේ නමටද? අපේ මේ පුතාගේ මෙතන. එහා පැත්තේ ගෙදර එක්කෙනාගේ? ඔව් මේ අයිනේ මේ. මේ පාරේ යාට හරි ගස්සලා මම ගාල් පස්සේ යා මාට කිව්වා සල්ලි වැටෙන්නේ නැල්ලු. බැංකුවට කෝල් දුන්නා. පුතාද කිව්වේ සල්ලි වැටෙන්නේ නැහැ කියලා. පුතා නෑ දුව කිව්වා. එකත් එක්ක හදලා දුන්නේ නැහැ. ඒක නේ.
දැන් කරදරයක් නැහැ. ගානට කපන්නේ. ඒ කියන්නේ කොහොමද අතක ගාද කපන්නේ? අතක කියන්නේ මේව කියලා ඒවා යතරයි කියන්නේ. එතකොට අතට දිග තේරෙනවා. ඔය දිග තේරෙනවා. ඉතින් මේව මොම වලලා ඔක්කොම කතුරෙන්ද කපන්නේ? මම සීසත් බේත්තනේ. බ්ලේඩ් තලෙන්ම දෝක කපන්නේ. ඔව්. ආතින් බල මට්ටම බලා ගන්නවා. දැන් උඩ රැවුලත් එහෙමද කැපුවේ? ඔව්. හොඳට කපලා තිනවා ගානට. අඩු වෙලත් නැහැ වැඩි වෙලත් නැහැ. අර හැමදාම කපලා පුරුදු වෙලා තියෙනවා. අඳගන්න කිව්වා මේ විච්චි තෙමෙනවා. කොයි පැත්තද? අර මේ පැත්ත. ඉස්සරහා. ඔව්. කියන්නේ මේ ඉස්සර තෙමෙනවා. අගුවක් ගහගන්න. ඔව් මම කිව්වා මේ ඔය මේ හදලා තියෙන්නේ. ආන් ඒ වගේ හයි ගත්තා ගන්න කිව්වා නැත්තම් මේ බිත්ති දිනනවා. තෙමෙනවා කියලා. උලඟට තාඩුවයි ඒ තාඩු නෝට ගහගන්න කිව්වා මේ ඉතර කැල්ල ගහලා ඒ කැල්ල මේ හිර වෙන්න ධම්මා නම් ඉස්සෙන්නේ නැහැ. එයාම වඩුවේ බාස්ලා ඔක්කොම එක්කලන් ගහනවා. ආයාම එක්කන් ඇවිල්ලා. ඔයාම එක්කන් ඇවිල්ලා පන්තරේ තමයි හිටියේ ඉවර වෙනකම්. පන්තරට උදව් කෙරුවා. මේ මෙතෙන් ලගෙන ආපු ගල්ලෝඩ් අපේ පුතා මෙයා දුන්නානේ එක ගල්ලෝඩ් එක. එහා පැත්තේ දෙකන. ඒ පල්ලේ ගල්ලෝඩ් එකක් දුන්නා පන්තරේ. ඔව් අනෝංග සෑහෙන කෙරුවා පන්තරේ වැඩ. කොහොමද ඉතින් ඒ නෝනාට පින් නේද? ඔව් ඊට පස්සේ තවත් දෙන්නෙක් තුන් දෙනෙක් තාව නේද? ඔයා බලන්න. තව අය ආවන්නේ. බලලා යන්න. කොළඹ එක්කෙන් මේ ගෑන් ළම ගෑන් ළමෙක් එනවා නේද? බලලා යන්න. ඒක තමයි. මගේ හදපු කට්ටියට මේ මගේ අද ජීපු කට්ටියට තිට්ටුම් ගෝලදේ තමුන් වහන්සේලාගෙන්ම පිහිට ආරක්ෂාව ලැබේවා. ජයසිරිමා බෝධීන් වහන්සේලාගෙන්ම පිහිට ආරක්ෂාවම ලැබේවා. තිට්ටුම් ගෝලදේ තමුන් වහන්සේලාගෙන්ම පිහිට ආරක්ෂාව ලැබේවා. බැටි කෑනේ. බැටි කෑලි දෙකක් දෝනේ. ඔය ඒ මාත්‍ය ඉදිරියට දුන්නා මාස 3කට. සරප්පු ඉන්නකම්ම ගෙනත් දුන්නා. ආයේ මහත්තයා සරප්පු දෙකත් එතකොට නැති වෙලාද? කියනවා ඒක මේ ගෙවිලා කටු ඇනිනවා දර හොයන් කියන්න බෑ. කොහොමද? තියෙන්නේ ඔය දෙක. මේ දෙකනේ. ඊට වැඩි අර දර වෙන්න යනකොට කටු වෙන්නවද? හරි ඊළඟ පාර එනකොට ගෙනත් දෙන්නම් වැඩේ තියෙන්නේ අපි. ආයේ කවදා එවෙයිද දන්නේ නැහැ. බලමු හැමෝනොත් දැන් අද හරි එන ගමන් එන්න පුළුවන් වුණොත් එන්න.